දුපුතේ සුබ දවසක් සියලු දෙනාටම. පුතේ වාද එකතු වෙලා තියෙන්නේ අපි සාකච්ඡා කරමින් යන පාස් පේපර්ස් විවරණය. සංයුක්ත ගණිතය සඳහා වන ප්‍රශ්න පත්‍ර විවරණය කරන වැඩසටහන එක. එතකොට පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 2022 ආපු උසස් පෙළට ආපු කෙටි ප්‍රශ්නයක් විදිහට ආපු උර්දු චලිතයේ ගැටලුව. එතකොට පුතේ මම හිතනවා ඔයාලට මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර ස්ට්‍රක්චර් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඇති කියලා. එහෙම නැතිනම් ඒකත් කියන මම එක වීඩියෝ මාලාවකින් ඒකත් ඉදිරිපත් කරන්නම්. හොඳයි පුතේ අපි යන් 2022 උසස් පෙළ ගැටලුවට මේක පුතේ කෙටි ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තිබ්බේ. අහසේදී වස්තුන් දෙකක් එකිනෙක ගැටෙන අවස්ථාවක් තමයි ඇවිල්ලා තිබ්බේ. ඒතර පුතේ මම රූපසරහන ඇඳලා තියෙනවා මේක. මේ වෙනකොට ප්‍රක්ෂිප්ත ගැටලු හදලා තියෙන ළමෙක් වෙලා ඉන්න ඕනිවා මේ වැඩසටහන තේරුම් ගන්න නම්. ඒතර පුතේ A කියන ලක්ෂයේ ඉඳලා මේක මම විස්තර කරන්නම්. A කියන ලක්ෂයේ ඉඳලා P අංශුවක් වීසි කරනවලු. එයා යන මෙන්න මේ පරාවලයක හැඩය තමයි මම මේ ඇදලා තියෙන්නේ. Q කියලා අංශුවක් B කියන ස්ථානයේ ඉඳලා ප්‍රක්ෂේපණය කරනවලු U කියලා වේගයකින්. එතකොට එයා යන මාර්ගය තමයි මම මේ ඇදලා තියෙන්නේ. දෙන්න උඩු ගුවනේදී ගැටෙනවලු. දැන් අපි දන්නවා අපි යෝග ප්‍රායෝගිකව කළොත් ඒක වෙන හැකියාව හරි අඩුයි. ප්‍රායෝගිකව අපි යෝග කළොත් වෙන හැකියාව අඩුයි. නමුත් මේ ගැටලුවේ ඒක වෙනවලු හරියටම අන්නතෙන්දි ගැටෙනවලු. දෙන්නගම පියාසර කාලයේ ගාන මේ වෙනකොට ඔයාලට තිරේ දිස් වෙයි. නැත්නම් ඔයාලා ගාව තියෙන මාස්ටර් ගයිඩ් එක හරි නැත්නම් වෙන මොකක් හරි පාස් පේපර්ස් පොත් පාවිච්චි කරන්න මේකට දෙන්න අන්න අර උඩු ගුවනේ කැපිටල් C ලක්ෂයේදී ගැටෙනවා කියලා තමයි ගාන කියන්නේ. මේ උඩු ගුවනේදී ගැටෙනවා මම ඒ කැපිටල් C කියලා ගත්තා. පුතේ මේ වගේ ගානක් හදද්දී අපි චලිත සමීකරණ පාවිච්චි කරන්නේ ප්‍රවේග කල ප්‍රස්ථාර නෙමෙයි. ඒතර පුතේ මේ ගානේදී දැන් කෙටි ප්‍රශ්නයකින්ද ලොකුවට මේ මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ වල ඉඳලා වීසි කරන මේක උඩදී ගැටෙනවා. හරි පුතේ. එතකොට මම AC චලිතයට මෙහෙම කරනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ. හරි. එහෙනම් මම මුලින්ම කැපිටල් P ට දානවා ඉහළට S සමානයි UT ධන භාගයයි ET වර්ගය. දැන් තියරි පන්තියේදී මේ වගේ උදාහරණ කරලා තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න. එතකොට පුතේ මෙතන ඉඳන් වීසි කරන අංශුව කෙලින්ම මෙතෙන්ට යනවා. එයා සිරස්ව ඉහළට. ඒ කියන්නේ මේ මට්ටමේ ඉඳලා සිරස්ව ඉහළට. දැන් ඔයාලට තියරි වලදී උගන්වලා ඇති මේ පැත්තේ ඉඳන් බලනකොට එයා දැන් මේ පැත්තේ ඉඳන් බලනකොට හරිද මේ පැත්තේ ඉඳන් බලනකොට ඔයාලට මේ හැඩේ පේන්නේ නැහනේ. මේ පැත්තේ ඉඳන් බලනකොට පේන්නේ ඔයාලට අර අංශුව කොහොම උඩට යනවා කියලා. අන්න පුතේ ඉහළට සිදු කරපු විස්ථාපනය ඇවිල්ලා මෙතන මේ මට්ටමේ ඉඳලා කැපිටල් H. H කියන්නේ මම අතින් ගත්ත කෙනෙක් H. U කියන්නේ ආරම්භක ප්‍රවේගය සලකන දිශාවට. වා අර ප්‍රවේගය දාලා හරියන්නේ නැහැ. හැමෝත් එහෙම විනාශයි. හරිද? ඔයා දාන්න ඕනි මේ ඉහළට තියෙන ප්‍රවේග සංරචකය මූල 3යි GA මොකද්ද? cos 30 නෙමෙයි. දැන් කෝණීය දිහාවට විභේදන ඵලය cosනේ. නේද ප්‍රවේග සංරචකය. එතකොට මේක මේ පැත්තට මෙන්න මේ තලයට ලම්බකව ඇතිවන විභේදන ප්‍රවේග සංරචකය ඇවිල්ලා මූල 3යි GA sin අන්න. මූල 3යි GA නැත්තම් මූල 3යි GA cos සංරචකය නෙමෙයි පුතේ කෝණයෙන් ඉවතට sin සංරචකය sin 30. හරි සමහරක් ළමයි ඉන්නවා sin 30 ලියන්නේ නැතුව කෙලින්ම භාගය කියලා ලියනවා. ඒක රිස්කි වැඩක්. නමුත් Tamanට පුළුවන් නම් ඒ වගේ වැඩ කළාට කමක් නැහැ. ඍණ භාගයයි G මං කියන්නම් ඇයි ඍණ දාන්නේ කියලා. හරිද? දැන් මේ යකා මෙතන ඉඳලා මෙතෙන්ට වීසි කරනකොට එයා මත ක්‍රියාත්මක වෙන්නේ ත්වරණය සිරස්ව පහළට. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගයේ වැඩිවීම සිද්ධ වෙන්නේ පහළට. ඒක නියු හරි අකමැත්තෙන් උඩට යන්නේ. ප්‍රවේගයේ වැඩිවීම පහළට හින්දානේ. එතකොට ත්වරණය තියෙන්නේ මේ සලකන දිශාවට නෙමෙයි අනිත් පැත්තට. එහෙනම් සලකන දිශාවට තියෙන්නේ මේ තියෙන සලකන දිශාවට තියෙන්නේ ඍණ G වෙන්න ඕනේ. හරි පුතේ මම මෙතන මේ කාලය දැම්මේ නැහැ. සෝරි මෙතන කාලය තියෙන්න ඕනේ. එතකොට ඍණ භාගයයි ගුරුත්ව ත්වරණය G පහළට G එහෙනම් ඉහළට තියෙන්න ඕනේ සලකන දිශාවට තියෙන්න ඕනේ ඍණ G. කාලය පුතේ T වර්ගය. T. එතකොට T වර්ගය මෙතෙන්ට එනවා මේක අංක 1 කියලා ආදේශ කරනවා. හරිද? කොහොම තියෙන්න ආරෙමු. ඊට පස්සේ මේ ආකාරයටත් ඔය සන්තෑසියමයි ඔය විදිහටමයි ගමන් කරන්නේ. එයා සිදු කරන සිරස් විස්ථාපනයත් කැපිටල් Hමයි අර කියපු කාලෙමයි ඌටත් දාන්න ඕනේ. එතකොට මම දානවා කැපිටල් Q ට ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ගය. ඕන යෙදීමෙන් කියලා ලිව්වොත් තවත් හොඳයි. එතකොට පුතේ මේ අකා මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරනකොට යා සිරස්ව සිදු කරන විස්ථාපනය කැපිටල් H. අර කලින් එකා වගේමයි.
ආරම්භක ප්‍රවේගය මොකද්ද? සිරස්ව ඉහළට u cos 30 නෙමෙයි u sin 30 සිරස්ව ඉහළට. u sin 30 කාලය capital T. කාලයට දිශාවක් නැහැ හින්දා ධනාගයම දාන්න. ඉහළට ගමන් කරන්නේ පහළටයි ගුරුත්වත්වරණය. එහෙනම් ඉහළට තියෙන්න ඕනේ ඍණ g. අන්න ඒකව ආදේශ කරනවා. ඔය තියෙන්නේ. උච්චරයිදී ඕකෙන් ටක් ගාලා වලට u හොයාගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දැන් ඔන්න බලන්න. h අකුරු දෙක සමාන හින්දා මේ සමස්තයට මේ සමස්තය සමානයි. හරි මම එහෙම පටන් ගන්නම්. 1 සමානයි 2කින් ඔන්න බලන්න මූල 3යි GA මෙතනට වර්ගමූල එන්න ඕනි. sin 30 පුතේ භාගය කියලා ආදේශ කරන්න. ඒක දැන් ඉස්සෙල්ලා දැන් දිගින් දිගට මේක අරන් යනවා පොඩි ඉඩ ප්‍රමාණයක් නේ ඔයාලට ඔක හදන්න තියෙන්නේ. සමානයි මේ අගයට සමාන කරන්න. මෙතන sin 30 පොඩි එතන වැරදිලා තියෙනවා sin 30 නෙමෙයි පුතේ sin 60 sin 60 මූල 3 බෙදීම දෙක ආරාධන කෝණය 60යි. හරිද? මම දැන් දෙක t ඍණ භාගයයි g t වර්ගය. හරි පුතේ. ඊට පස්සේ මේ බලන්න මේකා කැපිලා යනවා. හරිද? ඒක කැපුණට පස්සේ මේ පද දෙක තනි වෙනවානේ. ඇයි මේ දෙන්න කැපෙන්නේ? මේ සමාන පදේම මෙහි තියෙනවා. එතකොට මෙයාව මේ පැත්තට රන් ආවොතින් ධන පදේ හැදිලා ධනයි ඍණ සිట్లా කැපිලා යනවා. මේ දෙන්න කැපිලා ගියාට පස්සේ පුතේ මේ පදයයි තනි වෙනවා. අන්න ඔයාලට පුළුවන් ඊට පස්සේ t ට t ඕනනම් කපලා දාන්න. මම ඒක කමන්නේ මම ඊළඟ පියවරට අරන් යන්නම්. මේක මම ලියනවා මූල 3යි GA වල වර්ගමූලය. වෙනම ලියන්නම්. හරිද? මේ වර්ගමූල දර්ශක නීති වල දන්නවනේ. මෙයාවයි වෙනම ලියන්න පුළුවන්. භාගයයි t. මෙතන නෝ පුතේ මූල 3යි u බෙදීම 2යි capital T. මෙයාව මූල 3 t ට t කැපිලා ගිහිල්ලා u සමානයි කියලා උත්තරේ එනවා. u සමානයි වර්ගමූල g. හරි පුතේ. ඊට පස්සේ මේ ගානේ කියනවා ලස්සන කතාවක්. තව හොයන්නලු capital T යන්න simple a,gs වලින් සොයන්නලු. ඒක කරන්නේ මෙහෙමයි. දැන් a කියන එක්කෙනා මේ ගානට වද්ද ගන්න. a කියන එක්කෙනා මේ ගානට රිංගව ගන්න නම් හරිද? a කියන එක්කෙනා මේ ගානට රිංගව ගන්න නම් අපිට සිද්ධ වෙනවා තිරස්ව චලිත සමීකරණ පාවිච්චි කරන්න. හොඳයි පුතේ. ඉතින් AC චලිතයටම තමයි මේ බලන්න. ඔයාට පුළුවන් නේද A වලින් ඉඳන් C දක්වා යන මෙන්න මේ වස්තුවට තිරස්ව ලියන්න S සමානයි UT. තිරස්ව දැන් ඇත්තටම S සමානයි UT ධන භාගයයි AT වර්ගය. මොකද දැන් අපි දන්නවා ගුරුත්වාකර්ෂණයේ තියෙන සිරස්ව පහරට. එතකොට තිරස්ව කිසිම ත්වරණයක් නැහැ. ඒ හින්දා ඔයාලට අයිතිය තියෙනවා S සමානයි UT සමීකරණය පාවිච්චි කරන්න ත්වරණයක් නැති හින්දා. හරි පුතේ. මෙතන ඉඳලා මෙතෙන්ට යන වස්තුව තිරස්ව සිදු කරපු විස්ථාපනය A මේක දන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මෙන්න මේ දුර ඔයාලට සමීකරණ ලියන්න සිම්පල් D වගේ ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ ඒකට. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරන වස්තුව තිරස්ව ගමන් කරපු දුර A ධන D. හරි පුතේ. තිරස් ප්‍රවේග සංරචකය මොකද්ද? තිරස් ප්‍රවේගය මේ බලන්න තිරස් ප්‍රවේග සංරචකය මූල 3යි GA cos 30. කෝණේ දිහාවට cos නේ. cos 30 අන්න ලියන්න පුළුවන්. මූල 3යි GA නැත්නම් 3යි GA වල වර්ගමූලය cos 30. වතාවක් කාලයේ කැපිටල් T. ඕක අංක 1 කියලා නම් කරගන්න. 1 නෙමෙයිනේ ඉස්සෙල්ලා 1 2 කියලා නම් කරන්න 3 කියලා නම් කරගන්න. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට ගමන් කරද්දී තිරස්ව සිදු කරපු විස්ථාපනය සිම්පල් D. අන්න පුතේ Q ට අපි ලියමු තිරස්ව S සමානයි UT. එතකොට Q සිදු කරන ලද විස්ථාපනය D. U cos 30 තමයි ප්‍රවේග සංරචකය. U cos 60. හරිද? sorry cos 60. 60 ඉස්සලා 30 දැම්මම හරිද? මේක 60යි. U cos 60 තමයි ප්‍රවේග සංරචකය. කාලයකින් T නේද? උන්වමයි. දැන් අපි අතින් ගත්ත කෙනා තමයි සිම්පල් D. ඌ කරදරයක්. ඌ අයින් කරන්න ඕනේ අපි. මොකද ඌ අතින් ගත්ත කෙනෙන්නේ. එහෙනම් පුතේ ලේසි වැඩේ කරන්න 3න් 4 අඩු කරනවා. ඔන්න මේ මම එකක් කියන ගමන්ම අඩු කරන්නම්. A ධන D ගෙන් D අඩු වෙනවා. මේ පැත්තෙන් අඩු වෙනවා. මේ පැත්තෙන් අඩු වෙනවා. එතකොට
cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි t. හරි. මම මේකත් ඔයාලට කියන ගමන්ම සුළු කිරීම කරන්නම්. ඒ තමයි පුතේ දැන් මේ යකාගෙන් මේ යකා අඩු කරනකොට දැන් u අපි කලින් හොයාගත්තනේ. ඒ හින්දා මම මේ බෝඩ් එකේ ඉඩමදි හින්දා u ආදේශ කිරීම මේ කියන්නේ ආදේශ කරමින්ම අඩු කරන්නම්. cos 60 පුතේ භාගයයි. හරිද? ඔන්න ඔහොමයි එන්නේ. මේ අපි අතින් ගත්ත කරදරකාරය අයින් වෙලා යනවා. එතකොට සිම්පල් a එනවා. මූල 3ෙන් ගුණ කරාම 3යි. දන්නවනේ මේ මූල 3 GA වෙනම සලකන්න පුළුවන් නේ. මූල 3ෙන් ගුණ කරාම 3යි. එතකොට එනවා 3 බෙදීම 2යි GA. ඔහොම එනවා. මෙතන එනවා භාගයයි GA වල වර්ගමූලය වතාවක් t. හරි. මම හිතන්නේ දැන් අපි ගානේ අවසාන හරිය ඉන්නේ. ඔන්න බලන්න. a මේ පොදු හරය සමානයි මේ පද. ඇතර මේ සජාතීය පද දෙකක්. ඔයාලා t මෙයා ගැන හිතන්නේ නැතුව 3ෙන් එක අඩු කරන්න පුළුවන්. එතකොට 2යි කියලා එනවා. ඒ දෙකේ ඉලක්කමට පහළ තියෙන දෙකේ ඉලක්කම කපලා දැම්මහම පස්සේ එතන ඉන්නේ පුතේ GA වල වර්ගමූලයේ වතාවක් t. මොකද කෙටි ප්‍රශ්න ටිකක් හින්දා මේ කාලය අඩුයි සුළු කිරීම එහෙම හොඳට හදාගෙන තියාගන්න. ඊට පස්සේ දැන් අපි අවසාන හරිය ඉන්නේ. මම දැනට මේ ටික මකලා දාන්නම්. මෙතන a බෙදීම GA වල වර්ගමූලය සමානයි t. ඔයාලට ඕන නම් පුළුවන් a වල a කියන්නේ ධනාගයක් හින්දා ඒව ඔන්න ඔහොම ලියා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. G ඔහොමත් ලියා ගන්න පුළුවන්. නැත්නම් සමහර ළමයි ඉන්නවා එකපාරින්ම මෙන්න මේ උත්තරේ ලියන අය ඉන්නවා. a බෙදීම G වල වර්ගමූලය මෙයාට මෙයා කපලා දාලා ඒ කියන්නේ හිතින් මෙයා කරනවා. ඒ කියන්නේ හිතින් මෙයා මෙන්න මේ පේලියෙන් ලියන්න පුරුදු වෙනවා නම් වඩා හොඳයි. මේ වගේ කියන්නේ මේවා ප්‍රධාන පියවර නෙමෙයි. මේවා ස්කිප් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඔන්න ඔය පුතේ 2022 උසස් පෙළ ගැටලුව තියෙන. ඒ වගේම පුතේ මතක් කරනවා මේක ෆ්‍රී කරන සීරීස් එකක්. එතකොට මේකේ තව වීඩියෝස් තියෙනවා මේ channel එකේ. ඒවත් බලන්න. ඒවත් බලලා හොඳ උසස් ප්‍රතිඵලයක් විභාගයට ගන්න ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැමෝටම සුබ දවසක්.